මේ වීඩියෝෙන් අපි AirDrop 5ක් ගැන කතා කරනවා. එතකොට මේ AirDrop 5ම එක වගේ අපිට වැඩ ගන්න තියෙන එකම UI එක තියෙන AirDrop 5ක්. ඔයාලා මේ AirDrop 5 ඔක්කොම එක වගේ කියලා මේක නොකර ඉන්න එපා. මේ 5 වෙනම ප්‍රොජෙක්ට් 5ක්. ඒ කියන්නේ එකකට එකක් වෙනස් ප්‍රොජෙක්ට් 5ක් තියෙන්නේ. මෙයාලගේ මේ AirDrop කැම්පේන් එක විතරයි එකම UI එකෙන් දීලා තියෙන්නේ. ඒ නිසා අපි මේ AirDrop 5ම කරමු. මේකේ වැඩි අමාරු ටාස්ක් නෑ. ඩේලි ටාස්ක් වගේක් තියෙනවා. ඒ ටික කරලා ඩේලි චෙකිනුයි ඩේලි පෝස්ට්ස් වගේක් සබ්මිට් කරන්නත් තියෙනවා. එඩිට් කරාම අපිට මේ ආරොප් එකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට මේ ආරොප් පහම අලුතෙන් පටන් ගත්ත ආරොප් ඕගොල්ලන්ට මතක ඇති මම ටෙලිග්‍රෑම් channel එකේ දැම්මා මීට දවස් දෙකකට වගේ කලින් මේ ආරොප් වල පෝස්ට් ටික. එතකොට දැන්නමත් ඕගොල්ලෝ එකට ජොයින් වෙලා ඇති. ජොයින් වෙන්නේ නැති කට්ටිය මේ වීඩියෝ එක බලලා කරගන්න. එතකොට අපි මුලින්ම මේ D Telecom කියන ආරොප්ෙන් පටන් ගමු. ඔයගොල්ලන්ට මුලින්ම මේ site එකට ආවට පස්සේ කරන්න තියෙන්නේ මෙතනින් කනෙක්ට් වොලට් දීලා ඔයාලගේ කැමති වොලට් එකක් මේකට කනෙක්ට් කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය AirDrop කරන්න පාවිච්චි කරන්නේ OKX හරි MetaMask වොලට් එක හරිනේ. එතකොට මම මේකට OKX වොලට් එක දැන් කනෙක්ට් කරගන්නවා. එතකොට අපි මේ කනෙක්ට් වෙන්නේ Solana වොලට් එක. OKX එකේ Solana වොලට් එක සපෝට් කරන නිසා මෙතනින් කනෙක්ට් දීලා ඔයගොල්ලන්ට OKX වොලට් එක කනෙක්ට් කරගන්න පුළුවන් මේ සයිට් එකට. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වොලට් එක කනෙක්ට් වුණාට පස්සේ මුලින්ම මෙතන sign in කියලා එකක් පෙන්නයි. ඔයගොල්ලෝ ඒක sign in දීලා වොලට් එකේ කන්ෆර්ම් කරගන්න ඕනේ. හරි ඔය විදිහට කනෙක්ට් කරගත්තට පස්සේ මෙතනින් ඔයගොල්ලෝගේ පොයින්ට් බැලන්ස් එක පෙන්නයි. ඔයගොල්ලෝ අලුතෙන් මේ ආරොප් එක කරනවා නම් මෙතන පොයින්ට් බැලන්ස් එක 0ක් කියලා පෙන්නයි. මම මේක ඊයේ පෙරේදායි කරපු නිසා මගේ පොයින්ට් 92ක් තියෙනවා මේ වෙනකොට. හරි එතකොට ඔයගොල්ලෝ මුලින්ම මෙතනින් ඔයගොල්ලෝගේ Twitter එකයි Discord එකයි Telegram එකයි කනෙක්ට් කරන්න කියලා පෙන්නයි. ඒ ටික ඔයගොල්ලෝ මුලින්ම කනෙක්ට් කරගෙන ඉන්න ඕනේ. කනෙක්ට් කරේ නැත්නම් මේ ටාස්ක් ටික ඔයගොල්ලන්ට අන්ලොක් වෙන්නේ නැහැ. දැන් මම මේ වෙනකොටත් ඒ ටික කනෙක්ට් කරගෙන තියෙන්නේ. එතන වැඩි අමාරු දෙයක් නැහැ. ඒක කනෙක්ට් දුන්නාට පස්සේ ඔටෝම කනෙක්ට් කරගන්න එනවා account එක. ඔයගොල්ලෝ එතනින් බලලා ඒක කනෙක්ට් කරගන්න. ඒ account එක කනෙක්ට් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මුලින්ම මෙන්න මේ ටාස්ක් එක කරන්න. මේ ටාස්ක් එක අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ post එකට ගිහිල්ලා ඒකට මුලින්ම like එකක් දාන්න තියෙනවා. ඊට පස්සේ comment එකක් දාන්න තියෙනවා. post එක repost කරන්න තියෙනවා. මෙතන මේ වෙබ්සයිට් එකේ හරියට පේන්නේ නැහැ මෙතන තියෙන ටාස්ක් ටික මොනවද කරන්න තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ටත් පේන්නේ නැත්නම් මෙන්න මේ විදිහට highlight කරලා බලන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ post එක අනිවාර්යයෙන් මුලින්ම කරලා ඉන්න ඕනේ. ඒ කරේ නැත්නම් මේ යට තියෙන ටික unlock වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒක කරලා ඔයගොල්ලෝ මෙතන මේක active කරගන්න. active කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ earn කරන point ප්‍රමාණය 1.2කින් multiply වෙනවා කියලා මෙතන දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතනින් point 10ක් earn කරගත්තොත් ඔයගොල්ලන්ට point 12ක් හම්බ වෙනවා මෙන්න මේක active වෙලා තියෙන නිසා. එතකොට ඒක බලලා කරලා ගන්න මුලින්ම ඊට පස්සේ ඔයගොල්ලන්ට යටරහම බලා ගන්න පුළුවන් මේකේ daily check in එකක් දාලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ දවස ගන්න ඇවිල්ලා daily check in එක කරගන්න. ඒක ඔය විදිහට කරගත්තට පස්සේ මේ විදිහට point එක add වෙනවා. එතකොට මේ තැන ඔයගොල්ලෝ දවස ගන්න ඇවිල්ලා බලන්න අලුතෙන් task එන්න ඉඩ තියෙනවා. දැන් මෙතන අද අලුතෙන් task එකක් ඇවිල්ලා තියෙනවා. ඒක පැය 18කින් end වෙනවා කියලා මෙතන දාලා තියෙනවා. එහෙම task ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක අනිවාර්යෙන් කරගන්න. එතකොට මේක අපිට කරන්න කියලා තියෙන්නේ like කරන්න, comment කරන්න, repost කරන්න. ඒකට ඔයගොල්ලෝ post එකට යන්න මුලින්ම අපිට කරන්න තිබ්බේ like කරන්න තිබ්බා, retweet කරන්න තිබ්බා, comment එකක් දාන්න තිබ්බා. හරි ඒ ටික කරාට පස්සේ අපිට මේ task එක verify කරගන්න පුළුවන්. හරි ඔය විදිහට ඒක point එක add වුණා. ඔයගොල්ලෝ point එක add වුණාට පස්සේ මෙන්න මේ repost කරපුවාම unrepost කරාට අවුලක් නැහැ. මොකද ගොඩක් repost කරන්න යන්න එපා. ඔයගොල්ලෝගේ Twitter එක ban වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ task එක complete කරලා point එක claim කරගත්තට පස්සේ repost කරපුවා තියෙනවා නම් unrepost කරන්න. ඊට පස්සේ අපිට මෙතන task එකක් තියලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේකේ අපිට තියෙන්නේ දවස ගානේ මෙයාලගේ ප්‍රොජෙක්ට් එක ගැන post එකක් දාන්න Twitter එකට. ඒක ඔයගොල්ලෝ කරනකොට chat GPT එකට දාලා කරගන්න. එතකොට ලේසි අපිට වැඩේ. මේ විදිහට යන්න chat GPT එකට ගිහිල්ලා මෙතන මේ post එකේ තියෙන ටික මේ විදිහට copy කරගන්න.
කොපි කරගෙන ඉවරලා ඔයගොල්ලෝ ඒක chat GPT එකට paste කරන්න. paste කරලා ඒක send කරාම අපිට මෙයාලා tweet එකක් හදලා දෙනවා. එතකොට මේ tweet එක නම් ගොඩක් දිග වැඩි. අපිට Twitter එකට post එකක් දානකොට වචන 40ට අඩුවෙන් දාන්න තියෙන්නේ. දැන් මෙතන වචන 40ට වැඩියෙන් තියෙන නිසා අපි මේ command එකක් දෙමු. මේ වගේ වචන 32කින් වගේ දෙන්න කියලා දෙන්න. ඔයගොල්ලෝ කැමති ගාණක් දෙන්න පුළුවන් මේ විදිහට. එතකොට අපිට මේකේ තියෙන වචන ටික අඩු කරලා ඒගොල්ලෝ දෙනවා tweet එකක්. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේක copy කරගෙන ඔයගොල්ලෝ යන්න Twitter එකට. ඔයගොල්ලෝ මේ copy කරගත්ත tweet එක මෙතන paste කරලා post එක submit කරන්න. ඊට පස්සේ මෙතනින් මේකේ අපේ post එකේ link එක copy කරගෙන ඒක ගෙනල්ලා මෙන්න මෙතන paste කරන්න. ඊට පස්සේ අපිට මෙතනින් point එක claim කරගන්න පුළුවන්. මේක සමහරලාට අපේ මේ tweet එක වැරදි කියලා මෙතනින් error එකක් වෙන්නයි. එහෙම වුණොත් ඔයගොල්ලෝ ආපහු පාරක් ChatGPT එකට දාලා post එක recorrection එකක් කරගන්න. මොකද මේක සමහරලාට මේ tweet එක වැරදි කියලා පෙන්නනවා. මගේ කලින් එහෙම වෙලා තියෙනවා. එතකොට මෙතන අපේ referral link එකක් තියෙනවා. ඔයගොල්ලන්ට referral කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් ඒක යාළුවෝ අතර share කරගන්න. එතකොට අපිට දැන් මේ අපේ daily tweet එක දාපු එකේ point එක claim කරගත්ත නිසා ඔයගොල්ලෝ Twitter එකට ගිහිල්ලා ඒ දාපු post එක delete කරලා දාන්න. bot account එකක් කියලා හිතලා අපේ Twitter එක ban කරන්න දෙන්න තියෙනවා. ඒ හින්දා ARP ගැන විතරක් post තියන්න එපා. ඔයගොල්ලෝ post share කරනකොට කලවේ මේ share කරන්න මේ බල්ලු පූස වගේ ඉන්න ඒවා එහෙම පොඩ්ඩක් retweet කරලා දාන්න. එතකොට මේ site එකට ඔයගොල්ලෝ මෙතනින් star එකක් දාලා මේ bookmark bar එකේ තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට දවසේ මේ තියෙන task ටික miss වෙන්නේ නැතුව කරගන්න පුළුවන් හැමදාම. එතකොට ඔය ARP එකේ ඔච්චරයි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ එන්න මෙන්න මේ VIP network කියන ARP එකට මේකෙත් අපිට කරන්න තියෙන අර වගේමයි මුලින් wallet එක connect කරගන්න. ඊට පස්සේ Twitter එක connect කරන්න, Telegram connect කරන්න, Discord එක connect කරගන්න. මෙතනත් අපිට task එකක් දීලා තියෙනවා මුලින්ම මෙයාලගේ tweet එක like කරලා comment කරලා repost කරන්න කියලා. මේක දවස් 4කින් ඉවර වෙනවා කියලා දාලා තියෙනවා. මේකට අපිට 1.1කින් point multiply වෙනවා. ඒකත් ඔයගොල්ලෝ බලලා කරගන්න. මෙතන මේ GitHub එකේ task ටිකක් දීලා තියෙනවා. මේක මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ කොහොමද කරන්න තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මාත් එක තාම බැලුවේ නැහැ මොනවද කරන්න තියෙන්නේ කියලා. මම බලලා ඔයගොල්ලන්ට පස්සේ අප්ඩේට් එකක් දෙන්නම් Telegram එකේ. post එකක් දාලා ඉඳන් ඒ ටික දැනට මේ විදිහට තියලා ඔයගොල්ලෝ යටට එන්න. යටට ආවම මෙතනක් තියෙනවා referral link එකක්. ඔයගොල්ලන්ට refer කරන්න පුළුවන් නම් යාළුවන්ට share කරන්න. ඊට පස්සේ මේකෙත් තියෙනවා daily check-in එකක්. ඒක මේ විදිහට check-in දෙන්න. ඒක කරගත්තට පස්සේ අපිට මේකෙත් තියෙනවා දවස ගානේ tweet එකක් submit කරන්න. මේකෙදිත් ඔයගොල්ලන්ට කලින් වගේම තමයි කරන්න තියෙන්නේ. මෙතනින් මේ කියලා තියෙන එක copy කරගන්න. ඒක ගිහින් paste කරන්න chat GPT එකේ. ඊට පස්සේ මෙයාලා දෙන tweet එක මේ විදිහට copy කරා. ඒක tweet එකකට ඔයගොල්ලෝ upload කරලා දැන් මෙතන මේ අපේ වචන ගාන වැඩි කියලා රතු පාටින් පෙන්නන්නේ. මෙහෙම වැඩි කියලා තිබ්බත් ඔයගොල්ලෝ මේ ටික මකලා දාන්න වැඩි ටික. එතකොට ඔයගොල්ලෝ මේ ටික මකනකොට වචනවල භාගයට අකුරු මකන්න එපා. මකනවා නම් සම්පූර්ණ වචනේම ඉවර වෙනකම් මකන්න. නැත්තම් මෙතන error එකක් පේනවා ඔයගොල්ලන්ට. හරි එතකොට ඒක සබ්මිට් කරලා link එක copy කරගෙන මේ site එකට ඇවිල්ලා ඒකෙත් copy කරගත්ත link එක මෙතන submit කරන්න. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන අපිට error එකක් පෙන්නනවා මේක මේ හරියට qualify tweet එක නෙමෙයි කියලා. ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ අපි දැන් අර මකපු ටික හින්දා වෙන්න ඇති ඒක එහෙම වුණේ. ඔයගොල්ලෝ ආපහු මෙතන අපි දැන් කලින් අප්ලෝඩ් කරපු එක තියෙනවානේ. මෙතන දෙන්න ඔය වගේ එකක් දීලා වචන 30කින් වගේ ගන්න බලන්න. එතකොට ඒක අපි අප්ලෝඩ් කරලා බලමු.
ඊට පස්සේ අප්ලෝඩ් කරපු එකේ link එක ගෙනල්ලා මෙතන ආපහු පාරක් දීලා බලන්න. එතකොට ආපහු වැරදි කියලා පේන්නනවා. මේකේ පෙලක් වෙලා අර දෙතුන් පාරක් කොහොම එර එයි. එතකොට ඔයගොල්ලෝ ආපහු try කරලා බලන්න. අපි මේ ටික විතරක් දීලා බලමු මේ පාර. හරි එතකොට අපි ට්වීට් එක සබ්මිට් කරලා බලමු මෙතනට. ඔයගොල්ලෝ බලාගෙන පුළුවන් දැන් අපි ට්වීට් එක මේකට සබ්මිට් වුණා. ඔයගොල්ලොන්ගෙත් ඔය වගේ error එකක් ආවොත් ආපහු try කරන්න. එතකොට මේකේ ටාස්ක් ටිකක් අනිවාර්යෙන් දවස ගානේ කරගන්න. දවස ගානේ කරාම ඔයගොල්ලන්ට මේ රෑන්ක් ලිස්ට් එකේ උඩ රෑන්ක් එකක් අල්ලගන්න පුළුවන්. මොකද මේක අලුතෙන් පටන් ගත්ත ARP එකක්. එතකොට මේකටත් ඔයගොල්ලෝ මේ විදිහට ස්ටාර් එකක් දාලා ඔයගොල්ලෝගේ බුක්මාර්ක් බාර් එකේ තියාගන්න. ඊට පස්සේ අපි එමු මෙන්න මේ අනිත් ARP එකට. මේකත් watch.fun කියලා තියෙන ARP එකක්. මේකේ ෆන්ඩින් මිලියන 15ක් කොහෙත් තිබ්බා. මේකෙදිත් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝගේ wallet එක කනෙක්ට් කරගන්න. ඊට පස්සේ Twitter එකයි Discord එකයි Telegram එක කනෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන ටාස්ක් එකක් දීලා තියෙනවා. මේක දවස් 3කින් ඉවර වෙනවා. මේකෙදිත් point 1.1 වලින් ඔයගොල්ලෝගේ point ටික multiply වෙනවා. මේක like කරන්න, comment කරන්න, repost කරන්න. කරලා මෙන්න මේක active කරගන්න. ඊට පස්සේ මෙතන Discord එකට join වෙන්න දෙන්න. ඒකටත් ඔයගොල්ලෝ join වෙන්න. මෙතනත් daily check-in එකක් තියෙනවා. daily check-in එක දීලා මේකෙත් අර වගේම තමයි අපිට දවස ගානේ post එකක් upload කරන්න තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලලා කරගන්න. දැන් මම ඒක ආයි කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට කරන්න තියෙන මෙතන තියෙන එක මේ විදිහට copy කරගෙන ඒක ChatGPT එකට දාලා ඒක Twitter එකට upload කරලා ඊට පස්සේ මෙතන link එක දුන්නාට පස්සේ task එක verify කරගන්න පුළුවන්. ඒ task එක ඔයගොල්ලෝ කරලා ඉවරලා මතක් කරලා මෙන්න මේ upload කරපු tweet එක delete කරලා දාන්න. මේ tweet තියන්න හොඳ නැහැ. අපේ X account එක bot account එකක් කියලා බෑන් කරන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මේ ටික delete කරලා දාන්න. ඔයගොල්ලෝ ARP එකේ point එක claim කරගත්තට පස්සේ මේකෙත් තියෙනවා referral link එකක් යාළුවන්ට share කරන්න පුළුවන්. මේ ටික නම් අපි කරන්න ඕනේ. මේකෙදී අපිට කරන්න තියෙන්නේ මෙයාලගේ package එක buy කරන්න. ඒක buy කරන්න සල්ලි යනවා. එහෙනම් ඒ ටික කරන්න අවශ්‍ය නැහැ. මෙතන TikTok එකේ task එකක් මොකක් හරි දීලා තියෙනවා. ඔයගොල්ලෝ ඒකත් පොඩ්ඩක් බලලා කරගන්න. මම දැන් කරන්න යන්නේ මොකද මගේ PC එකේ TikTok account එකකට log වෙලා නැහැ. ඒ නිසා මට මේ වෙලාවේ කරන්න විදිහක් නැහැ. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒකත් බලලා කරගන්න try එකක් දෙන්න. ඊට පස්සේ මේ code craft කියන ARP එකට එන්න. මේකත් අලුත් ARP එකක්. මේකේ අපිට දවස ගානේ post submit කරන්න නැහැ. මේකේ තියෙන්නේ daily check-in එකකුත් නෙමෙයි. මේකේ තියෙන්නේ weekly check-in එකක්. එතකොට සතියකට එකපාරක් මේක check-in කරගන්න තියෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝ දවස ගානේ ඇවිල්ලා බලන්න මෙතන අලුතෙන් task තියෙනවද කියලා. මේ task ටිකක් අලුතෙන් ඇවිල්ලා තිබ්බොත් ඔයගොල්ලෝ ඒක බලලා කරගන්න. මේකට extra එකක් දාලා bookmark bar එකේ තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ Connex කියන ARP එකට එන්නේ. මේකෙත් මම හිතන්නේ ෆන්ඩින් එක තිබ්බ ඩොලර් මිලියන 15ක්ද කොහෙද. මේකෙදී අපිට කරන්න තියෙන තාර ටිකම තමයි මුලින්ම කනෙක්ට් කරගන්න ඕගොල්ලෝගේ wallet එක. ඊට පස්සේ X එකයි Telegram එකයි Discord එක කනෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන Twitter task ඇවිල්ලා තිබ්බොත් අලුතෙන් ඒ ටික බලලා කරගන්න. මෙතනත් අපිට තියෙන weekly check-in එකක් සතියේට එකපාරක් ඇවිල්ලා මේක check-in කරගන්න තියෙන්නේ. මේකෙත් අපිට තියෙනවා දවස ගානේ post එකක් submit කරන්න. ඒක submit කරාට පස්සේ point 15ක් දවසට claim කරගන්න පුළුවන්. ඊට අමතරව මේක special task එකක් දීලා තියෙනවා මෙන්න මේක. ඒක කරන්නේ කොහොමද කියලා මම කියන්නම්. මෙතන sign up කියන එක දෙන්න. මෙතනින් ඔයගොල්ලන්ට මෙන්න මේ හතරෙන් කැමති එකක් select කරන්න. විදිහට select කරලා submit කරන්න.
ඊට පස්සේ අපිට මෙයාලා මෙතන වීඩියෝ එකක් හදලා දෙනවා අපි අර සිලෙක්ට් කරපු ටාස්ක් එකට අනුව. මේකදී අපිට කරන්න තියෙන්නේ මේ රොබෝට කරගන්න බැරි වුණේ මොනවද කියලා අපිට ෆීඩ්බැක් එකක් දෙන්න තියෙන්නේ. ඒකට ඔයගොල්ලෝ chat GPT එකට දැන් කැමති දාන්න පුළුවන් නැත්නම් හිතලයක් දාන්නත් පුළුවන්. මම මේක මේ විදිහට chat GPT එකට දීලා මෙතන මේවා didn't work කියලා ලිස්ට් එකක් තියෙන. අන්න එතනින් කැමතියක් මේ විදිහට සිලෙක්ට් කරලා මේක ඔයගොල්ලෝ දෙන්න මෙන්න මෙතන මේ ෆීඩ්බැක් එක විදිහට දීලා ඔයාලගේ ඊමේල් එක මෙතන දාන්න තියෙනවා. දාලා ඔයගොල්ලෝ මෙතන මේ ARP එක කරන්න කනෙක්ට් කරපු wallet එකම මෙන්න මෙතනට පේස්ට් කරන wallet එකේ ඇඩ්‍රස් එක. මම දැන් මේකට ජොයින් වෙන්නේ MetaMask wallet එකකින් හින්දා මම මගේ MetaMask wallet එකේ Ethereum ඇඩ්‍රස් එක මේ විදිහට මෙතනට දෙනවා. දීලා මෙතන submit feedback කියන එක දුන්නාට පස්සේ මේ විදිහට done කියලා වැටෙයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන විනාඩි 2ක් වගේ ඉඳලා සයිට් එක රිෆ්‍රෙෂ් කරලා බලන්න. විනාඩි 2ක් යන්නෙත් නැහැ. ඔයගොල්ලෝ සබ්මිට් කරපු ගමන් මෙතන සයිට් එක රිෆ්‍රෙෂ් කරාම අපේ පොයින්ට් එක ඇඩ් වෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට ඒකත් දවස ගන්න තියෙන ටාස්ක් එකක්. මේ සයිට් එකෙත් ඔය විදිහට වැටික් දිගටම කරගන්න. මේකට ටෙස්ට් එකක් දාලා ඔයගොල්ලන්ගේ බුක්මාර්ක් බාර් එකේ තියාගන්න. එහෙනම් ඔය ආරුප් පහ ඔයගොල්ලෝ කරලා නැත්නම් දැන් ජොයින් වෙන්න පුළුවන් ඒ ආරුප් පහක්. පහම අලුත් ප්‍රොජෙක්ට්. කැමති බලලා ජොයින් වෙන්න. එහෙනම් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයගොල්ලන්ට යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් Telegram channel එකට ජොයින් වෙලා ඒකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ ආරොප් පහේ ලින්ක් ටික මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට එතනින් ලින්ක් ටික ගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. සුබ දවසක් ඔයාලට.